Hi friends, welcome to my new vlog. ඔන්න ඉතින් ගොඩ දවසකින් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. හැබැයි මම මේ වීඩියෝ එක කරලා දැන් ගොඩක් දවස් වෙනවා. මම ඔයාලට ෂෝට් එකකුත් දාවා. වීඩියෝ එකක් ළඟදීම දානවා කියලා. ඒ වුණාට වීඩියෝ එක එඩිට් කරන්න වෙලාවක් වුණේ නැහැ. කොහොම හරි ඉතින් අපි මේ අද යන්නේ කැම්පින් කරන්න. අපිට සමර් වෙකේෂන් එකක් පටන් ගත්තා. ඉතින් අපි හැමෝම ඉතලා කැම්පින් කරන්න යනවා. ඇත්තටම මේ ගමන යන පටන් ගත්තට කොහාටද යන්නේ කියලා හිතාගෙන හිටියේ නැහැ. අපි මේ ගමන යන්නේ අම්මගේ අපච්චිගේ යාළුවෝ කට්ටියකුයි අපේ පුංචි බාප්පයි එක්ක. පුංචි බාප්පා ඉන්නේ අපිට වඩා ටිකක් දුරින්. ඒ කට්ටියත් ඊට පස්සේ නිවාඩු දුන්නාට පස්සේ අපේ ගෙදර ආවා. ඉතින් දැන් අපි මේ අපේ ගෙදර ඉඳන් කොහාටද යන්නේ කියලා හිත නිකන් මුලින්ම ගමන පටන් ගත්තා. අපි යන්න හිතාගෙන සේව් කරගෙන ඉඳපු ලොකේෂන් ටිකක් තිබුණා. ඒ වුණාට එතනින් එකක් හිතා ගන්න බැරුව තමයි හිටියේ. බලන්න මම පිටිපස්සේ ඔක්කොම බඩු ටිකත් එක්ක තනියම හිර වෙලා යන්නේ. කොහොම හරි ඉතින් අන්තිමට ගොජේ යන්න හිතාගෙන හිටියේ නෑ. ඒ වුණාට අන්තිමට ගොජේ තමයි ගියේ. ඒකත් උනේ මගේ යාළුවෙක් ඉන්න ගොජේ වල. අපිට ඕන උනේ බීච් සයිඩ් එක කැම්පින් කරන්න. ඉතින් තනි හෙව්වා තිබුණේ නැහැ. ඊට පස්සේ මගේ අර කොජේ ඉන්නවා කිව්ව යාළුවගෙන් මම නිකවට අහලා බලුවා යාළුවගේ ගෙවල් ළඟ කැම්පින් කරන්න හොඳක් තියනවාද කියලා. ඊට පස්සේ ඉතින් යාළුවා ලොකේෂන් එක දාලා දුන්නා. මෙතන හොඳයි කියලා. ඊට පස්සේ ඉතින් කෙලින්ම එතනට යන්න පටන් ගත්තා. අපි ගිය අවුරුදු මේ වගේම කැම්පින් කරන්න ගියා. හැබැයි එතන 12 අයින තිබුණේ. එතන ඇත්තටම නියමයි. ඒ කියන්නේ හරිම නිදහස්. කට්ටියක් ඉන්දියට එකන් දුරින් තමයි කැම්පින් කරන්න තියෙන්නේ. ඒක නිසා හරිම නිදහස්. අපිට ඕන විදිහට සින්දු දාගෙන ඕන තරම් නිදහසේ කැම්පින් කරන්න පුළුවන්. හැබැයි මේ පාර එතන කැම්පින් කරන්න එච්චර හොඳට හදලා නැහැලු. ටිකක් එතන කැලේ වෙලා වගේ නාන්න නම් පුළුවන්. අපි ගිහිල්ලා ආවා එක දවසක්. ඒ වුණාට කැම්පින් කරන්න හදලා නැහැ. ඒක නිසා තමයි වෙන තැනකට යන්න හිතාගත්තේ. ඒ වගේම තමයි friends මේ වීඩියෝ එක ටිකක් හිතුවට වඩා දිගයි. මේ වීඩියෝ එක එඩිට් කරන්න පටන් ගත්ත වෙලාවේ වීඩියෝ එක පැය ගාණක් තිබුණා. පුළුවන් තරම් වීඩියෝ එක දිග අඩු කරලා කෙටි කරලා දාන්න. ඉතින් අපි මේ දැන් තැනට ඇවිල්ලා ඉන්නේ. හැබැයි මෙතනට ඇවිල්ලා අපි ආයෙමත් තව තැන් දෙක තුනක් බලන්න ගියා. ගිහිල්ලා එනකොට ටිකක් හාස්වලා බලන්න මෙතන සන්සෙට් එකත් එක්ක හරිම ලස්සනයි. කොහොම හරි අපි තව තැන් ටිකක් බලලා ආවේ. ඒ තැන් වල හයියෙන් සින්දු දාන්න ඒව බෑ. ඒ වගේම රාත් 10 වෙද්දී ඔක්කොම නවත්තලා නිදා ගන්නත් ඕනේ කියලා තිබුණා. ඒක නිසා අපි ආයෙමත් පළවෙනියට ආප්ටෙන්ටම මගේ යාළුවා කිව්ටන්ටම ආවා. ඉතින් අපි ආවේ බීච් එකේ නාන්නත් එක්කමයි. හැබැයි මෙතන ටිකක් රෑ වුණාට පස්සේ බීච් එකේ නාන්න බෑ කියලා තිබුණා. ඒ නිසා ඉතින් අපි බීච් එකට ටිකක් ඇවිදලා හිටියා. අපේ නංගි නම් ඉතින් ආපු ගාම වැඩ පටන් ගෙන පේන්නේ නැද්ද? ඉතින් අපේ අම්මගේ අපච්චිගේ යාළුවෝ කට්ටියත් එනවා කිව්වනේ. එතන තව නංගි කෙනෙකුත් ඉන්නවා. ඒ නංගි එනකන් ඉන්නේ කිව්වට නංගි අහන්න නැතුව එයා කලින්ම ශ්‍රී ලංකාවට පටන් ගත්තා. ඒ අතරේ බීච් එකේ ඉඳන් තව කට්ටියක් මල්ලෙඩි පත්තු කරා. අපිත් රෑ වෙලා මල්ලෙඩි පත්තු කරලා නියම ෆන් එකක් ගත්තා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඊට පස්සේ ඉතින් අපි බීච් එකට ටිකක් ඇවිදලා කැම්පින් කරන්න තැනක් හොයාගෙන එතන කැම්පින් කරන්න පටන් ගත්තා. හැබැයි අපි හිතපු වගේ යන නෙමෙයි හම්බුනේ. කියන්නේ අපිට ඕනේ කට්ටිය වැඩි නැති නිදහස් තැනක්. ඒ වුණාට මෙතන ටිකක් රෙස්ටොරන්ට් එකක් වගේ කැම්ප් කරලා තියෙනවා. එහෙම තැනක්. ඒ වුණාට අපිට ඒ වෙලාවේ හැටියට තව තැනක් හොයාගන්න බැරි නිසා අපි එතන ඉන්න හිතුවා. ටික වෙලා ගියාට පස්සේ මම අර කිව්ව නංගිව කතාව එයා හරිම ෂෝයියානේ. එයා කොරියන් එකේ කතා කරද්දී හරිම කියුට්. අපේ නංගි නම් ඉතින් එයා ආපු ගමම සෙල්ලම් කරන්න එක්කගෙන යන්න හදන්නේ. ඒ අතරේ ඉතින් මගේ අර කොසින්නක යාළුවක් මාව හම්බ වෙන්න එන ගමන් කිව්වා ඉන්නේ.
ඔන්න ඉතින් මගේ යාළුවවත් හම්බ වුණා. හැබැයි ඉතින් මුලදී අපි දෙන්නම් පොඩ්ඩක් ලැජ්ජාවෙන් හිටියේ. මොකද අපි දෙන්න පළවෙනි පාර තමයි හම්බ වුණේ. ඒ කියන්නේ මෙච්චර කාලයක් අපි මැසේජ් කරාට පළවෙනි පාර තමයි දෙන්න දැක්කේ. ඒ වගේම යාළුවා දෙන්නම පළවෙනි පාර තමයි ඔන්ලයින් ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා අත්තරම දැක්කේ. ඊට පස්සේ ඉතින් මෙයාට අපිත් එක්ක කතා කරලා ගියා. මොකද යාළුවා මගේ දාගන්න ඒ කියන්නේ කන්නේ ඒක වැඩි වෙලාවක් ඉන්න බෑ කියලා එයා ඉක්මනට ගියා. මම ඉතින් අපේ මිනිස්සු අලෙක කතා කරගෙන ඉන්නකොට මිනිස් කැලක් යවුවා. Hi. Hi. ඉතින් අපි කාලේ ඉවර වෙලා ආයෙම බීච් එකට ගියා. Uh-oh. මටත් පිස්සු. මට දැන් මේ වීඩියෝ එක මම බලද්දි මට ලැජ්ජයි.
ඔන්න ඉතින් දැන් අපි මල්ලඩි පත්තු කරන්න යන්නේ. ඒක ලස්සන බලන්නකො friends. අනේ අපි ඒකේ ගොඩක් අරගෙන ටික ටික පත්තු කරන්න හිතාගෙන හිටියේ. ටිකක් දැන් පත්තු කරලා ආයෙත් පස්සේ දාඩිය පත්තු කරන්න. ඒ වුණාට අපි ටිකසගෙන ඉන්න බැරුව අපි ඔක්කොම එක සැරේ පත්තු කරා. ඊට පස්සේ ඉතින් අපිට චූටි බල්බෙටියකුත් හම්බ වුණා. අපේ නංගිලා දෙන්න ඒ බල්බෙටියට ඉන්න දෙන්නේ. අයියෝ අන්තෝ දැන් මම නම් ඇත්තටම බල්බෙට අල්ලන්න බයයි. ඒක නිසා ඇල්ලුවේ නැහැ, නිකන් බලගෙන ඉඳලා විතරයි. අපේ නංගිලා වැලි නාලා හිටියේ. ඒක නිසා අපි එයාලා වොෂ් කරගෙන ඉස්සගෙන ආවා මිනිස්සුකට ආයෙ යන්න එපා කියලා. ඊට පස්සේ ඉතින් අපි නටලා සින්දු කියලා රැවලා නිදාගත්තා. රැවලා කිව්වට අපි පාන්දර 3ට 4ට විතර නිදාගත්තා friends. මට නම් අතන වැඩි නිින්ද ගියේ නැහැ. කොහොම හරි අපි 7 වෙනකන් තමයි මෙතන බුක් කරලා තිබුණේ. ඒ නිසා ඉතින් අපි 4 කලින් නැගිටලා මේ ඔක්කොම මස් කරලා ආයෙමත් ගෙදර යන පිටත් වුණා. මොකද අපි ඊළඟ දවසේ ආයෙමත් වෝටර් පාක් යන්නත් ලෑස්ති වෙලා හිටියේ. ඉතින් වෝටර් පාක් එකේ නම් vlog එකක් ගේන්න බැරි වුණා. මාරි ඉතින් අපි උදේ නැගිටිනකොට තමයි දැක්කේ කට්ටිය මෙතන ඇවිල්ලා උදේට එක්සර්සයිස් කරනවා. ඊට පස්සේ ඉතින් අපිට ආස හිතලා අපි ගියා බලන්න. ගිහිල්ලා අපි ඊට පස්සේ උදේ පාන්දර 4ට පොඩ්ඩක් දැස්සා. ඉතින් friends ඒ විදිහට අපි කැම්පින් කරලා ඉවර වෙලා ආයෙත් ඊළඟ දවසේ ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා එහෙමම ටක් ගහලා ලෑස්තිලා ආයෙත් වෝටර් පාක් ගියා. වෝටර් පාක් එකේ vlog එකක් මම ගේන්න හිටියේ. මට කරන්න බැරි වුණා.
ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක තවත් අයට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා මේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. bye